ජූලි 1 වෙනිදා 25 26 සිංහ වර්ෂය ආරම්භ වුණා. අදින් ආරම්භ වෙච්ච මේ සිංහ වර්ෂයේ පරිසර සතියෙන් ආරම්භ කරන්න පරිසර සේවාවන් සමූහයක් අපි සංවිධානය කරලා තියෙනවා. ශ්‍රවණ උපකරණ බෙදා දීම, ආහාර ද්‍රව්‍ය බෙදා දීම, ළමුන්ට පොත් බෑග් සහ අනිකුත් අවශ්‍යතා ලබා දීම ආදී ව්‍යාපෘති සමූහයක් අද කරා. සිංහ සමාජ 8කට ආසන්න සංඛ්‍යාවක් අද රැස් වුණා. ඉතින් අදින් ආරම්භ වෙච්ච මේ 25 26 සේවාවන්ගෙන් පිරි වර්ෂයක් බවට පත් කරමින් අපි සියලු දෙනාම එකමුතුව එක් පවුලක් විදියට එක කණ්ඩායමක් විදියට ඉදිරියට ගිහිල්ලා ජනතාව වෙනුවෙන් සේවය කරන්න අපේ සිංහ සමාජිකයන් පෙළ ගැස්වීම මගේ අරමුණයි. ඒදී මම බලාපොරොත්තු වෙනවා හොඳ විනයක් ඇතුව, සංවිධාන ශක්තියක් ඇතුව, හොඳ එකමුතුකමක් ඇතුව මේ දේවල් ඉදිරියට අරගෙන යන්න. ඒ වගේම අපේ අතරතුර එකමුතුතාවය ඇති කරන තවත් ව්‍යාපෘති සමූහයක් එකක් දෙකක් කිව්වොත් අපි සිංහල අවුරුදු උත්සවය, ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් එක, සිංහ සමාජිකයන් අතර අන්තර් සම්බන්ධතාවයන්, හඳුනා ගැනීමේ සම්බන්ධතාවයන් ඇති කරන ව්‍යාපෘති සමූහයක් සමග ජනතාවට සේවය කිරීමේ තවත් ව්‍යාපෘති සමූහයක් අපි ඉදිරියට කරනවා. අද වෙනකොටත් අපි කරගෙන යනවා පෙනීම, ඇසීම, දියවැඩියා රෝගය සම්බන්ධයෙන් තියෙන දැනුවත් කිරීම සේවාවන් මේ සියල්ලම අපි ඉදිරියේදී තවදුරටත් පුළුල් වශයෙන් කරමින් ජනතාවට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ සතිය පුරාම සති දෙකක් පුරාවට ඉදිරියට පරිසරය සම්බන්ධ ව්‍යාපෘති වශයෙන් කරගෙන යන්න අපි සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා සහභාගී වෙච්ච, දායක වෙච්ච සියලුම සිංහ සමාජිකාවන්ට මගේ කෘතඥතාවය, කෘතඥ පූර්වක ඔවුන්ව පිළිගන්නවා, ඔවුන් අගය කරනවා, ඔවුන්ට ස්තුතිය පුද කර සිටිනවා. ස්තුතියි.